සමහර උදවිය කියනවා කුසල් කරපුවාම සංසාරෙ දික් වෙනවලු. ඒ වගේ පව්කාර කතාවලට අහු වෙන්න එපා. කුසල් කරද්දී සංසාරෙ දික් වෙනවා නම් අකුසල් කරද්දීද සංසාරෙ කෙටි වෙන්නේ? සංසාරේ කොහොමද දිගයි පින්නතුනි? ආරම්භයක් අවසානයක් සොයාගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මහා දීර්ඝ සංසාරේ කොහොමද දිගයි? ඒක කුසල් කරලා දික් වෙන්නේ නැහැ. අකුසල් කරලා කෙටි වෙන්නේ නැහැ. මේ දීර්ඝ සංසාරේ කුසල් කළ උදවිය දුකින් මිදෙනවා. ඒ නිසා පින්නතුනි හොඳට පින් කරගන්න, පිනට ගරහන්න එපා. පිනට නිඳා කරන්න එපා. හැබැයි පින් කරගෙන සසර සැප විඳින අතර හිත හඳුනගෙන අකුසලයෙන් මිදිලා මේ ගෝර කටුක සංසාරයෙන් ගැලවෙන්න බලන්න.